නියපොතු එහෙම ගලවලාද නෑනේ? නෑ. දත් එහෙම ගන්නවා මාලා හදන්න. ඔයා කිව්වේ? මොකද? ඔව්. මේ මොකද්ද? හරි. ලැජ්ජ වෙන්න එපා ඒකට. මේක මෙයා මෙතන අයිස් පීල්ල කියලා තැනක් තියෙනවා මේ කුඩාගම 24 කෑල්ල කියලා තමයි කියන්නේ මේ දේවත්තට. මේ කුඩා ගමනේ? ඔව්. පස්සේ නාන්න එනකොට මේ එන පාරේ මේ විදිහම හිටියා. පස්සේ අපි බැලුවා මේ දිවියෙක් කියලා අඳුනගත්තා. පස්සේ තමයි අපි කතා කරේ මේ මීඩියා එකට මේ දිවියෙක් නැතිලා ඉන්නවා කියලා. හැමතිස්සෙම දැකලා තියෙනද මිනිස්සු? ඔව් ගොඩක් මිනිස්සු දැකලා තියෙනවා දිවියෝ සාමාන්‍ය මේ ලිමාන් වෙලාවල මේ එළිය තියෙන වෙලාවල මේ කට්ටිය ගොඩක් මිනිස්සු අතරට එන්නේ නැහැ. නමුත් මේ අපිත් මේ වෙලාවේ දැක්කේ කලාතුරකින්. නැත්තම් අවස් වෙලා වගේම දිවිය ගොඩක් එහෙට මෙහෙට පනිනවා. මීගේ පෙරේදත් මේ ගෙවල් වලට ඇවිල්ලා ප්‍රශ්න බල්ලෝ ඇවිල්ලා බල්ලන් එහෙම මේ කට්ටිය අරගෙන යනවා. ගොඩක් බල්ලන්ට බල්ලෝ නැති වුණා මේ දිවිය අරගෙන ගියා. ලියනද? යසව්. ඒ දාර ඒ කට්ටිය අර බගොන්තලාවේ වැඩේ යනවලු ඒක ඉවර කරලා එන්නම් කිව්වා. මාත් යන්න ඕනේ ගම ප්‍රැක්ටිස්. මෙයා අසනීප වෙලා කරලා තියෙන්නේ. කොහොමද දන්නේ නැහැ නේ සර්? ඔව් නැත්නම් ඉතින් මතු මුකුත් නැහැනේ. මුකුත් නැහැ. පොඩක් ගහපු පාරක් වගේ අර කොන්ද පොඩ්ඩක් එමෙ තියෙනවා. නෑනේ. එනන් තුවාල වෙනවනේ. තුවාල මොකුත් නැහැ. අඩි බල්ලට එන ටික ලොකුයි. අඩි 3ක් වගේ ඇති මං හිතන්නේ. මොකද කරන්නේ මේ